ඉතින් කොහොමද යාලට අපි යනවා මේ අවුරුද්දේ ෆස්ට් ට්‍රිප් එක. අපි කොහෙද යන්නේ කියලා මම හිතන්නේ ඔයාලා මේ වෙලෙදි දන්නවා. අපි යනවා හිරි කැඩියට ඩවුන් සවුත් තමයි යන්නේ. මේ වගේ ඉතින් පොඩි කෝලම් වැඩ මම කරනවා. ඉතින් අපි ගෙදරින් හදාගෙන ආව රසම රස එක් ගැන සීනි සම්බල් බන්. අපි මේ දැන් ඉන්නේ හයිවේ එකේ සර්විස් ඒරියා එකේ. ඉතින් මේ වගේ ගමනක් යනවා නම් මම මොනවාම හරි ගෙදරින් හදාගෙන එනවා. එතකොට ඉතින් රසත් වැඩි අපි කට්ටියත් ඉතින් ආසයි බබාට හදාගෙන ආවා එක් ඇන් චීස් බන් එකක්. ඉතින් අපි සර්විස් ඒරියා එකේ නවත්තලා කායි කැට්ලි නමෝතේ බ්‍රේක්ෆාස්ට් අරගත්තා. ඊට පස්සේ අපේ ගමන පටන් ගත්තා. මොකද අපි යන්න ඕනේ කැකනුදුරින් තමයි එක්සිට් වෙන්න අපිට තියෙන්නේ. පේනවනේ අපේ පොඩ්ඩටත් මොනවද තියෙනව ලොකු කතාවක් කියන්න පොඩක් අහන්නකෝ. I like the view. It's so bright at night. Like අපේ මාස්ටර් අක්කේ නම් ගොඩක් සතුටින් ඉන්නේ මොකද එයා ආසයි සෑන්ඩ් ප්ලේ කරන්න. ඉතින් අපි යන්නේ දැන් බීච් එකටනේ අද දවසේ ආවට පුළුවන්. එයා ආස විදියට සෑන්ඩ් ප්ලේ කරන්න දවස ස්පෙන්ඩ් කරන්න. අපි ගෙදරින් උදේ 6:00 වගේ වෙද්දී පිටත් වෙන තමයි ප්ලෑන් කරන් හිටියේ. ඒත් 7 වගේ වුණා. ටිකක් පරක්කු වුණා. but it's okay. මොකද කිව්වොත් අපි උදෙන්ම යන්න හිතුවේ නැත්තම් අපිට තියෙනවා පැය දෙකක වගේ රයිඩ් එකක්. එතකොට බීච් එකට යනකොට උදේ 10 විතර වුණොත් ටිකක් තද අවුවක් එනවා. ඒ නිසා තමයි අපි ටිකක් උදෙන් යන්න ප්ලෑන් කරේ. මේ දවස්වල පුදුම රස්ටයක් තියෙන්නේ. පේනවනේ මගේ පැත්තට හොඳටම අවුව එනවා. ඒ නිසා මං සර්වියට් එකක් දාගත්තා. ඒත් ඉතින් අවුවෙන් අඩුවක් නැහැ. දැන් බීච් එකට ගිහලා ඉතින් තදවුව තමයි මේ වෙලාවේදී. ඒත් ඉතින් අපි ආස ගමනක් යන්නේ. අපි හරිම ආසාවෙන් හිටියේ හිරි කැටි යන්න. අපි දැන් ඇවිල්ලා ඉන්නේ හිරි කැටියට. හරිම චූටි පාරක් තියෙන. ඒ වගේම දෙපැත්තෙම හරිම ලස්සන කැෆේස් තියෙනවා. ඒ වගේම ෆොරිනර්ස් ලාගෙන් පිරීලා වෙනස්ම වයිබ් එකක් තියෙන්නේ. අපි මුලින්ම ආවේ බෙටාස් හිරි කැටියට. ඉතින් මෙතන හරිම ලස්සනයි. අපි යමු ඇතුළ කොහොමද ඒ ලස්සන බලන්න. මේ දවස්වල ඉන්ස්ටා වල නම් හරිම ෆේමස් තැනක්. හිරි කැටිය මේ දවස්වල යන හැමෝම මෙතනට යනවා. මොකද ඒ තරම මෙතන ලස්සනයි. අලුත්ම ස්පොට් එකක්. මීට කලින් අපි ක්ලිෆ් වැලිගම ගියා. එතන පුදුම තරම් ලස්සනයි. ඒ දැන් මම ආසම කැෆේ එක තමයි ඩවුන් සවුත් වල තියෙන බෙටාස් හිරි කැටිය. මම දන්නා එතන තියෙන නේචර් ෆ්‍රෙන්ඩ්ලි බව, ඒ වගේම එතන තියෙන ආකිටෙක්චර් එක, ඒ ග්‍රීනරි ගතිය සහ මුහුද හරිම ලස්සනට පේනවා. බීච් ෆ්‍රන්ට් කැෆේ එකක්. ඒ වගේම හරිම ලස්සනට එතන ඉන්ටීරියර් කරලා තියෙනවා. හරියට බාලි ගියා වගේ. සාමාන්‍යයෙන් අපි අර බාලි වල දකින්න වයිබ් එක 100%ක්ම තියෙන තැනක් කියලා කිව්වොත් හරි. ඔයාලත් මම හිතන්නේ ගියොත් ඒ ලස්සන බලන්න පුළුවන්. ඉතින් පේනවනේ අපේ බබා එයාත් ආසයි මේ වගේ තැන්වලට මේ එයා කරන්නේ ෆොටෝස් ගන්න එක. එයාගේ ටැබ් එක කියලා එයා ෆොටෝස් ගන්නවා. ඇත්තට නෙමෙයි මේ එයා කරන්නේ එයාට මයින්ඩ් එකට එන දේවල්. මොකද මෙතන හරිම ලස්සනයි. ඉතින් එයාගේ ආසාවනේ. අපි ගොඩාක් උදෙන් ගියපු නිසා වැඩි කට්ටිය හිටියේ නෑ. අපි විතරයි හිටියේ. ඉතින් අපි හොඳට ටයිම් ස්පෙන්ඩ් කරා. රිලැක්ස් වුණා. ඒ වගේම තමයි මේ ස්ටාෆ් එකත් මාරම ෆ්‍රෙන්ඩ්ලි. ඔන්න විදියට අපි එතනට වෙලා ගොඩාක් වෙලා හිටියා. ඊට පස්සේ අපි එක කෑම ඕඩර් කරා. ඒගොල්ලන්ගේ කිචන් එක ස්ටාර්ට් කරපු ගමන් සමහර ඒවා නම් මෙනු එකේ තිබුණ ඒ වෙලාවේ අපිට ගන්න උනේ නෑ. පේනවනේ මේ කරන කෝලම් වැඩ. අපි දැන් ඉන්නේ මේන් රෙස්ටොරන්ට් එකේ. ඉතින් අපි ෆොටෝස් ටිකක් ගත්තා. ඉතින් මෙතන පික්චර්ස් හරිම ලස්සනයි. මම ඉන්ස්ටා එකේ දාලා තියෙනවා. ඔයාලට බලන්න පුළුවන්. මගේ රට මායි ප්‍රගුණ රට ඇදෙන වැදෙන
ඉතින් ඔයාලා දකින්න ඇතිනේ බෙටාස් හිරිකැටිය ස්ටාෆ් එක මාරම ෆ්‍රෙන්ඩ්ලි. අපේ බබාට යාළුවෝ ටිකක් හම්බුණා. ඉතින් ඊට පස්සේ බබාට ඕන වුණා සිං කරන්න ඔන්න ඔය විදියට. ඊට පස්සේ ස්ටාෆ් එකත් ඇවිල්ලා හස්බන්ඩ්ුයි මේ අය සිං කරා. ඊට පස්සේ අපි ආවා අපේ දෙවනි තැනට. අපි ආව හිරිකැටිය බීච් එකට. ඉතින් හරිම ලස්සන බීච් එකක්. මම දන්නේ මම ලංකාවේ දැකපු ලස්සනම බීච් එක කියන්න පුළුවන්. එතන ගොඩාක් ෆොරිනර්ස්ලා හිටියා. 99%ක්ම හිටියේ ෆොරිනර්ස්ලා. මේ දවස්වල ඩවුන් සවුත් සීසන් එක නිසා ඒ වගේම එතන පුදුම ලස්සනයි. ඒත් බීච් එක පැක් වෙලා තියෙන්නේ. වැඩි ඉඩක් නෑ එතන. මේ පේන ලස්සන තිබුණාට එතන අර ගොඩාක් ඉඩ නැහැ. ඊට පස්සේ අපි හිතුවා අවුවත් වැඩි නිසා රස්නේ වැඩි හොඳටම. ඊගාවට අපි යනවා කියලා අපේ දවසේ අද ප්ලෑන් එකේ තියෙන තව තැනකට අපි ආව නිල්වැල්ලට. ඊට පස්සේ වුණා අපිට හම්බුණා හොඳ ස්පොට් එකක්. හරිම හෙවණක්. එතන අපි බීච් පික්නික් එකක් කරා. සාමාන්‍යයෙන් අපි මේ වගේ දේවල් කරනවා. අපි අහංගම ට්‍රිප් එකේදීත් අපි මේ වගේ කරා. හරිම ලස්සන මෙමරි එකක්. ෆැමිලි එකක් විදියට හොඳ ටයිම් එකක් අපිට ස්පෙන්ඩ් කරන්න පුළුවන් වුණා. ජීවිතයට මොනවා තිබුණද නෑ කිසිවක් නුඹ වගේ සැනසෙන්නම් නුඹ ළඟ නම් හැම මොහොතෙම හඳුනාගන්නට ජීවිතයම සරලයි නම් නුඹ හා ගෙවන කාලය සෙනෙහස විඳ ඉපිරෙයි සිත සැනසෙන්නවා මේ වගේ ස්නැක්ස් අපි අරගෙන ගියා. පේන්ටින්ස් කරා. ඉතින් මේ මෙමරීස් මම හිතන්නේ ඒව තමයි අපේ ජීවිතේට වටින්නේ. අපි දැන් ඉන්නේ නිල්වැල්ල බීච් එකේ. ඉතින් හිරිකැටියේ ඉඳලා half kilometers තමයි මෙතනට තියෙන්නේ. බලන්නකෝ හරිම ලස්සනයි. නිල්වැල්ල කියන්නේ මම හිතන්නේ ලංකාවේ තියෙන විශේෂම බීච් එකක්. වෙරළ තීරයක් කිව්වොත් හරි. ඔයාලටත් පේනවනේ. මෙතන දෙපැත්තෙම මුහුද තියෙනවා. ඒ වගේම වැලි තීරුවක් මැද තියෙනවා. ඒ නිසාම තමයි මම හිතන්නේ මෙතනට නිල්වැල්ල කියන්නේ. හරිම ලස්සනයි. පේනවනේ වතුරත් මම දන්නේ පුදුම තරම් ලස්සනයි. ඈත පේන අයිලන්ඩ් එකේ කැම්පින් කරන්න පුළුවන්. හැබැයි ඒකට අවසර ගන්න ඕනේ. නිල්වැල්ලේ මේ වගේ ටයිම් ස්පෙන්ඩ් කරලා අපි ඊට පස්සේ හිරිකැටියට එන පිටත් වුණා. දැන් නම් අවුව හොඳටම අඩ වෙලා. ඉතින් බබා මෙන්න මේ වගේ සෑන්ඩ් ප්ලේ කරා. පේනවනේ මාරම ක්‍රවුඩඩ්. ඔක්කොම ෆොරිනර්ස්ලා ඉන්නේ. ඉතින් අපි වාඩි වෙලා ටික වෙලාවක් හිටියා. හොඳට රිලැක්ස් වුණා. ඒ වගේම බබාටත් හොඳ වෙලාවක් ස්පෙන්ඩ් කරන්න පුළුවන් වුණා. මම හිතන්නේ පොඩි අයට ඕනේ මේ දේවල් තමයි. එයාලා ආස දේවල් කරන්න දීලා එයාලත් එක්ක ඉන්නවා කියන එක තමයි එයාලගේ කැමැතිම දේ. ඩවුන් සවුත් වල සර්ෆ් කරන්න හොඳම තැන තමයි හිරිකැටිය. පේනවනේ සර්ෆර්ස්ලා ගොඩාක්ම හිටියා. ඉතින් හරිම ෂෝක්. ඊට පස්සේ අපි ආව තවත් ලස්සන තැනකට. He said one day you'll leave this world behind, so live for life you will remember. My father told me when I was just a child, these are the nights that never die. අපි
මෙතනට ආවේ ටර්ටල්ස්ලව බලන්න. හැබැයි ඒ වෙලාවේ ටර්ටල්ස්ලා හිටියේ නෑ. මෙන්න මේ වගේ ලස්සන උන්චිල්ලාවන් දෙකක් තිබුණා. ඉතින් අපි දෙන්නත් එක්ක බබයි මමයි ඒව පැද්දා. ඊට පස්සේ අපි දැන් ඉක්මනට දුවලා යනවා. මොකද දැන් හවස් වෙලා තියෙන්නේ. අපි දැන් නවතින හොටෙල් එකට තමයි යන්නේ. අපි නවතින තැනට යනකොට ටිකක් රෑ වුණා. ඉතින් අපි අද ඉන්නේ වැලිගම්බේ විලාස්. මේ තමයි අපි ඉන්නේ රූම් එක. හරිම ස්පේෂියස් රූම් එකක්. ඒ වගේම දෙපැත්තෙම පේන්නේ මුහුද. මොකද මේ ප්‍රොපර්ටි එක තියෙන්නේ බේ එක. ඉතින් අපි වොෂ් දාගෙන යන්නේ ඉන්නවාද මිරිස බීච් එකට. උදේට පෙන්නන්නම් view එක හරිම ලස්සනයි. දෙපැත්තෙම පේන්නේ මුහුද. ඒ වගේම මුහුදත් එක්ක ලස්සන කඳු ටිකක් බලා ගන්න පුළුවන්. පේනවනේ හරිම ස්පේෂියස් හරිම ලස්සන රූම් එකක්. ඉතින් ඉක්මනට වොෂ් දාගෙන අපි ලෑස්ති වුණා. මොකද අපි යන්නේ ඉන්නවා මිරිස්සේ තියෙන ලස්සනම තැනකට. මිරිස්ස බීච් එකේ තමයි මෙතන තියෙන්නේ. ඒ තමයි සෝක් මිරිස්ස සහ ලාවා මිරිස්ස. ඉතින් ඩ්‍රීමියස්ට් කැෆේ එකක්, ලැන්ටර්න් කැෆේ එකක්. මම හිතන්නේ ලංකාවේ තියෙන පළවෙනිම තැන තමයි මේ වගේ. බලන්නකො පුදුම තරම් ලස්සනයි මෙතනත්. ඉතින් හරිම ලස්සනයි. පේනවනේ ඩ්‍රීමියස් කැෆේ එකක් කිව්වොත් හරියටම හරි. ඉතින් ඔයාලා යනවා නම් මෙතනට අනිවාර්යයෙන්ම කලින් රිසර්වේෂන් එකක් දාන්න. මොකද ෆොරිනර්ස්ලා ගොඩාක් මෙතන ඉන්නවා. ඒ වගේම ඔයාලට පුළුවන් ලයිව් මියුසික් අහන්න. ඒ වගේම මෙතන තියෙනවා සීෆුඩ් ලයිව් ඇක්ෂන් ස්ටේෂන් එකක්. එතනින් ඔයාලට සිලෙක්ට් කරලා හැම ගන්න පුළුවන්. ඒත් අපි නම් ඕඩර් කරේ සීෆුඩ් රයිස්. පේනවනේ ගොඩාක් ලොකු ක්‍රවුඩ් එකක් ඉන්නවා. ඒ වගේම මෙතන මන් දන්නේ හරිම ලස්සනයි. ඉතින් ලාවා මිරිස්ස සෝක් මිරිස්ස කියන ඒ දෙකම කැෆේස් දෙකම තියෙන එකම තැන. මේ දැන් අපි ඉන්නේ සෝක් මිරිස්ස කියන තැන. එතනින් එහා පැත්තේ තමයි ලාවා මිරිස්ස කියන කැෆේ එක තියෙන්නේ. ඒ ඒරියා එකම සම්පූර්ණම ලැන්ටර්න්ස් වලින් කවර් වෙලා තියෙන්නේ. ඉතින් පේනවානේ හරිම ලස්සනයි. මන් දන්නේ කීපාරක් මම ලස්සනයි කිව්වද කියලා. ඒ තැන ගිහිල්ලාම බලන්න ඕනේ. ඒ තරම්ම ලස්සනයි. ලස්සන පික්චර්ස් ගන්න පුළුවන්. මෙන්න මේ වගේ ගිහිල්ලාම බලන්න. ඔයාලත් හරිම ලස්සන එක්ස්පීරියන්ස් එකක් වේවි. ඊට පස්සේ අපි එතන ටයිම් ස්පෙන්ඩ් කරලා ටිකක් රෑ වෙලා ඔන්න අපි ආවා අපි නවතින තැනට හොටෙල් එකට. ඊට පස්සේ අපි ඇවිල්ලා ඉක්මනට ඉඳාගෙන අපි උදෙන්ම නැගිට්ට. මොකද අපිට තියෙනවා සන්රයිස් එක බලන්න. මේ වගේ ලස්සනම ලස්සන සන්රයිස් එකක් කොහොමද මිස් කරන්නේ? ඔයාලත් බලන්නකෝ. එකේ බල්කනි එකෙන් අපි මේ වගේ සන්රයිස් එක බැලුවා. ඉතින් පුදුම තරම් ලස්සනයි. අපි තායිලන්ඩ් වල තමයි මීට කලින් මුහුදත් එක්ක ඈතින් මේ වගේ කඳු පන්ති පේනවා දැක්කේ පතොං බීච් එකේ. ෆස්ට් ටයිම් තමයි අපි ලංකාවේ මේ වගේ දැක්කේ. ඉතින් අපි ඊට පස්සේ උදේම නැගිටලා ඉක්මනට ලෑස්ති වුණා. අවුව වැටෙන්න කලින් චුට්ටක් හොටෙල් එකේ ඇවිදලා එන්න ඕනි කියලා. මොකද එතකොට ඒ ලස්සන බලන්න පුළුවන්. මේ තියෙන්නේ අපේ විලා එක. මෙතන විලාස් මම හිතන්නේ 20ක් මම දන්නේ හරියටම තියෙනවා. ඉතින් හරිම ලස්සනයි වැලිගම්බේ විලාස්. මේ බේ එකේ තියෙන නිසා මුහුද දෙපැත්තෙන්ම පේනවා. හරිම ලස්සනට ලොකු ඒරියා එකක් නැති වුණත් හරිම ලස්සන
ආකිටෙක්චර් එකක් හරිම ලස්සන ලෑන්ඩ්ස්කේප් එකක් එතන බලා ගන්න පුළුවන්. අපි ලංකාවේ ගියපු හොටෙල්ස් වලින් මුහුද ලස්සන පුදුම තරම් ලස්සනට බලන්න පුළුවන්. ඒ වගේම ලස්සනට දැකපු එකම හොටෙල් එක තමයි වැලිගම්බේ විලාස්. ඉතින් ටික දුරක් යනකොට අපිට බලන්නකෝ කවුද කියලා හම්බ වෙන්නේ. අපිට හම්බුණා මොනරු වගේක්. ඉතින් එයාලා තුතේ පාන්දරම ඇවිල්ලා හිටියා. ඉතින් මේ තියෙන පූල් ඒරියා එක. එතරම් මාරම ලස්සන වීව් එකක් තියෙනවා. ඇතින් යොච් තියෙනවා. මම හිතන්නේ ඕවර්නයිට් ස්ටේ කරන යොච් තමයි මුහුදේ ඒ තියෙන්නේ. රැටත් ඒව බලා ගන්න පුළුවන්. හරිම ලස්සනයි. අපි තුන්දෙනාම පුදුම තරම් මුහුදට ආසයි. අපි බීච් පර්සන්ලා කිව්වොත් හරි. ඉතින් අවුරුදු 28ක්ම හස්බන්ඩ් මම අපි දෙන්නටම උදේ හවස කොයි වෙලාවෙත් මුහුද පැනුණා. ඒත් අපි කොළඹට මූණාට පස්සේ අපිට මුහුද පේන්නේ නැතුව ගියා. මුහුද බලන්න තමයි දැන් අපි ආසම. මොකද කිව්වොත් අපිට රිලැක්ස් වෙන්න හොඳම තැන මුහුද කියලා තමයි අපිට හිතෙන්නේ. දැනෙන නිදහස, දැනෙන කාම් බව. මෙහිදි මම කිව්වාලට මොනරු වගේක් අපිට හම්බුණා කියලා. ඉතින් ඒ වීව් එක හරිම ලස්සනයි. ඉතින් මම ඔයාලට කලිනුත් කිව්වනේ මේ ප්‍රොපර්ටි එකේ කොයි පැත්තෙන් බැලුවත් පේන්නේ මුහුද. මේ පඩිපෙළ දිගේ පල්ලෙහාට ගියාම බේ එක හරිම ලස්සනට බලා ගන්න පුළුවන්. ඉතින් මාරම ලස්සනයි කවුරුත්ම නැහැ. ඔයාලත් ආස කඳු බලන්නද එහෙම නැත්නම් මුහුද දකින්නද? මම ඔයාලට කලිනුත් කිව්වනේ අපි නම් ආස මුහුද දකින්න. ඒ ලස්සන බලන්න මුහුදත් එක්ක ඒ කාම් පරිසරයේ ඒ රැලිවල සද්දේ විඳින්න. ඉතින් අපි පල්ලෙහාට ගියා. මේ වගේ පහළට ගියාම හොඳ බීච් ඒරියා එකක් තියෙනවා. ඉතින් එතනදී බබා නම් අර එක ෂෙල්ෆ්ස් එහෙම හොයාගත්තා. ඊට පස්සේ අපි ඉක්මනට ආවා. මොකද පූල් එකට යන්න ඕනි තදව් වෙන්න කලින්. Don't let happen to everyone to swim on me. Please. Let us swim here. පූල් එකට පේන view එකත් හරිම ලස්සනයි. ඉතින් අපි ටික වෙලාවක් පූල් එකේ time spend කරා. බබා swim කරා. අපි තුන්දෙනාම ඉතින් මෙන්න මේ විදියට ඉක්මනට ඊට පස්සේ ආයෙ යන්න ඕනේ. අපි මොකද ලෑස්ති වෙලා අපිට check out වෙන්න තිබුණේ උදේ 10ට වගේ. outfit check මෙන්න මේ ඇඳුම තමයි මම ඇඳේ. ඉතින් ඒක ඇඳලා පොඩි ලස්සන ෆොටෝස් ටිකක් ගත්තා. දිගටම වීඩියෝ එක බලන්න. මොකද අද දවසේ අපි ප්ලෑන් කරන් ඉන්නවා තැන් කිහිපයකට යන්න. ඒ වගේම ටර්ටල්ස් ලාගෙත් එක්ක ස්විම් කරන්න හිතාගෙන ඉන්නවා. ඒ නිසා දිගටම වීඩියෝ එක බලන්න. ඉතින් මේ ලස්සන view එක දාලා යන්නත් හරිම දුකයි. ආයෙම දවසකට එන්න ඕනි කියලා හිතාගෙන ලස්සන පික්චර්ස් ටිකක් අරගෙන මතකයන් එකතු කරගෙන ඔන්න දැන් අපි චෙක් අවුට් වෙන්න තමයි හදන්නේ. ඒත් අන්තිම පාරටත් අපි තුන්දෙනාම එක්ක මේ බල්කනි එකට වෙලා ඒ ලස්සන කොහොමද කියලා බැලුවා.
හොටෙල් එකකින් චෙක් අවුට් වෙලා ඔන්න දැන් අපි යනවා මිරිස්සේ තියෙන තවත් ලස්සන තැනකට. අපි දැන් යන්නේ මිරිස්සේ පැරට් රොක් එකට. ඉතින් මෙතනත් ෆොරිනර්ස්ලා ගොඩාක් ඉන්නවා. හරිම ලස්සනයි. මේ පේන චූටි අයිලන්ඩ් එකට නගින්න පුළුවන්. ඒත් අපි නම් ගියේ නෑ. මොකද මේ වෙලාවෙත් දවල් 12ට වගේ හරිම රස්නෙයි. ඒ වුණත් ඉතින් මේ ලස්සන නම් ඇහැට මන් දන්නේ පුදුම තරම් ප්‍රියයි. ඒත් කැමරාවට නම් ඒ ලස්සන පේනවද කියලා කියන්න බෑ. ඊට පස්සේ අපි ආවා ඩවුන් සවුත් ආවොත් අපි අනිවාර්යයෙන්ම යන තැනට. ඒ තමයි අපේ go to place එක කායි රූප්ටොප් කැෆේ එකට. අපි මෙතනට ආපු third time එක තුන්වෙනි පාර. අපි ආවොත් අනිවාර්යයෙන්ම ඕඩර් කරන්නේ මේගොල්ලෝගේ chicken burger එක and chips හරිම රසයි. මම හිතන්නේ අපි ලංකාවේ කාලා තියෙන රසම බර්ගර් එක කාලා තියෙන්නේ කායි එකෙන්. ඊට පස්සේ අපි ආවා Turtle Beach. මෙතන තියෙන්නේ විජේ බීච් එක පිටිපස්සේ ටර්ටල්ස්ලා 4 දෙනෙක් විතර ඉන්නවා. ඉතින් ඔයාලට ටර්ටල්ස්ලාත් එක්ක ස්විම් කරන්න පුළුවන්. චූටි බබාලා ආසයිනේ. ඉතින් අපි පොඩ්ඩටත් ස්විම් කරන්න chance එකක් දුන්නා. ටර්ටල්ස්ලාත් එක්ක බලන්නකෝ. ඊට පස්සේ අපි ආවා සහනයකට. ඉතින් ගාල්ලයා එනන් දන්නවා මෙතන. හැබැයි අපි කල්කිරි කියලා මෙන්න මේ ඩ්‍රින්ක් එකට රැවටුණා. ඒව කල්කිරි නෙමෙයි. ඊටත් පස්සේ අපි හිතුවා අපිට වෙලා තියෙන නිසා පොඩි වෙලාවකට ගෝල්ෆ් ෆෝට් එකට යනවා කියලා. එතනත් හරිම ආස තැනක්. සන්සෙට් එක බලන්න තමයි හිතාගෙන හිටියේ. ඒත් එදා සන්සෙට් එක තිබුණේ නැහැ. පොඩ්ඩක් අහස අඳුර වෙලා වැස්සක් වගේ එන්න තමයි තිබුණේ. ටික වෙලාවක් මේ වගේ ටයිම් ස්පෙන්ඩ් කරලා අපි ඊට පස්සේ ගෙදර එන්න පිටත් වුණා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකකින් මම රිස් ගොඩාක් අපිට එකතු වුණා. අලුත් තැන් එක්ස්ප්ලෝර් කරා. ඉතින් ඔයාලත් කැමති නම් ලයික් එකක් දාන්න. ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. අලුත් වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු.